කරලා තියෙන්නේ 2025 26 ඕලෙවල් ලිපු නාගිලාමලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් ගොඩක් දෙනෙක් කතා කරන වෙනකොට ඕලෙවල් රිසල්ට් කවද දෙන්නේ කියලා. ඉතින් ඒ සම්බන්ධව අපි වීඩියෝ එක කතා කරමු. ඉතින් වීඩියෝ එක අනුලුම්තක් කරනවා. දැම්ම පහල තියෙන ලයික් බටන් ප්‍රෙස් කරලා වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි YouTube channel එකට කට්ටිය channel එක subscribe කරලා තියාගන්න. අමතක කරන්න එපා. ඒ වගේම තමයි වීඩියෝ එක කොතනද skip කරනවා වීඩියෝ එක හරියට බලන්න කියලා හැමෝටම විශේෂයෙන් මතක් කරනවා. හරියට ඉතින් ඔන්න මේනකොට ගොඩක් දෙනෙක් කතා වෙනවා මම දැක්කා 15 වෙනිදා රිසල්ට් එනවා කියලා. ඉතින් ඒ කියන්නේ අනිවාර්යෙන් 15 වෙනිදා රිසල්ට් එනවා. ඒ නිසා කවුරුත් වෙන දේවල් විශ්වාස කරන්න එපා කියලා ගොඩක් දෙනෙක් වීඩියෝ ක්‍රියේට් කරලා තිබ්බා මම දැක්කා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ දේ ගැන මං කෙටියෙන්ම කියන්නම්. ඉතින් කාටවත් කියන්න බෑ 15 වෙනිදා රිසල්ට් එනවා කියලා. මොකද නිල නිවේදනයක් කරලා නැහැ සහයම. මෙදාට එනවා කියලා නිල නිවේදනයක් කරන්නේ නැහැ. නිවේදනය කරන්නේ රිසල්ට් මෙන්න මෙදාට කලින් නිකුත් වෙනවා කියලා. ඒ කියන්නේ මම ඔයාලට කලින් අප්ඩේට් එකක් ගෙනවා 3 වෙනි සතියේ කියලා. ඒ කියන්නේ මේ මාසේ 3 වෙනි සතියේ රිසල්ට් නිකුත් වෙනවා කියලා. ඉතින් ඊට කලින් රිසල්ට් නිකුත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් හරියටම එන දිනයක් සඳහන් කරන්නේ නැහැ අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. ඉතින් ඒ වගේම තමයි ගිය අවුරුද්ද ගැන මම අප්ඩේට් එකක් ඔයාලට ගෙනාවා. ඉතින් ගිය අවුරුද්දේ අප්ඩේට් කරලා තිබ්බේ 20 වෙනිදාට කලින් එනවා කියලා. ඉතින් ඒකෙදි මම කිව්වා 12 හරි 13 හරි අනිවාර්යෙන් රිසල්ට් එයි කියලා. ඉතින් ගිය අවුරුද්දේ ආවේ 11 වෙනිදා හරියටම. ඉතින් මම ගැරන්ට් කරලා තිබ්බේ 12 හරි 13 හරි කියලා. ඉතින් මම කිව්වා ඒකෙදිත් ඊට කලින් නිකුත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මම විශ්වාස කරන්නේ බොහෝ දුරට 12 හරි 13 හරි එන්න පුළුවන් කියලා. ඉතින් ඒ වීඩියෝස් වලට ගිහින් බලන්න පුළුවන් channel එකේ තියෙනවා. ඉතින් මේකදී මම අප්ඩේට් කරන්න ඔයාලට තුන්වෙනි සතිය කියලා සඳහන් කරලා තිබ්බා අප්ඩේට් කරලා තිබ්බා අපිව. ඉතින් ඒකදී මම ඔයාලට කියන්නේ දෙවන සතිය අගභාගය හෝ තුන්වෙනි සතිය. මෙන්න මේ කාල පරාසය තුල ඔයාලට රිසල්ට් බලා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් ඒ කියන්නේ 12න් පස්සේ සහ 22කට කලින් රිසල්ට් නිකුත් වෙනවා අනිවාර්යයෙන්ම ඔයාලගේ. මොකද මෙන්න මේ තියෙන අප්ඩේට් එක. ඉතින් මම හිතනවා අද ගෙනාව වීඩියෝ එක කාට හරි වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක ගත්තා නම් අනිවාර්යෙන් පහළ තියෙන ලයික් බටන් ප්‍රෙස් කරලා ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි මගේ YouTube channel කවුරුත් කට්ටිය ඉන්නවනම් දැම්ම channel එක subscribe කරලා තියාගන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. හරි ඔන්න ඉතින්